ආයුබෝවන් ආදරණීය විද්‍යාර්ථීනි ඉතින් අපි අදත් දින සම්බන්ධ ගැටලුවක් කතා කරන්න ඔබත් සමග. ඉතින් ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරගන්නයි හදන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ දින සම්බන්ධව කොහොමද අපිට ගැටලුවක් විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නය 20යි 26. දැන් මේ අපි ඉන්න වර්ෂයේ 2026 ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් නම් එම වසරේ 86 වෙනි දවස කවදාද? එතකොට මේ 2026 අපි මේ ඉන්න වසර ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් නම් එම වසරේ 86 වෙනි දවස. එතකොට පුතේ කරන්න තියෙන්නේ අපිට සතියකට දින 7යි තියෙන්නේ. සතියකට තියෙන දින 7යි. ඒ නිසා අපි මුලින්ම මේ 86 වෙනි දවස කවදාද කියලා හොයාගනිද්දි අපි 86 බෙදන්නට ඕනේ. 86 බෙදනවා අපි 7ෙන්. 86 අපි 7ෙන් බෙදනවා. එතකොට මේ 8ට 7 ඒවා 1යි 7 වරක් 1 7යි 8ෙන් 7ක් අඩු කරාම 1යි මේ 6 ඉලක්කමත් පහලට ගෙනාවා. 16ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි අඩු කරාට පස්සේ 16න් 14ක් අඩු කරාම 2යි. මෙන්න මේ ඉතිරි දෙක තමයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න මේ ඉතිරි සංඛ්‍යාවයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. එතකොට අපි ජනවාරි 1 බ්‍රහස්පතින්දා අපි එතකොට ලියාගෙන යනවා ජනවාරි 1 පළවෙනිදා බ්‍රහස්පතින්දා දෙවනිදා තුන්වෙනිදා හතරවෙනිදා පස්වෙනිදා හයවෙනිදා හත්වෙනිදාට අපි බිඳුව යොදන්නේ. හත්වෙනිදාට අපි බිඳුව යොදන්න හේතුව දැන් 7ෙන් බෙදුනට පස්සේ ඉතිරි උනේ බිඳුව නම් එතකොට මෙතන ඉතිරි වෙන්නේ 6යි නම් මෙතන ඉතිරිය 5ක් ආවොත් මෙතන ඉතිරිය 4ක් ආවොත් මෙතන ඉතිරිය 3ක් සහ 2ක් ආවොත් 1ක් ආවොත් අපිට අදාළ දවස හොයා ගන්න පුළුවන්. ඉතින් බ්‍රහස්පතින්දා මෙතන ලැබෙන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා. දැන් එතකොට පළවෙනි ප්‍රශ්නේම 20යි 26 ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා ජනවාරි 1 බ්‍රහස්පතින්දා දවසක් නම් එම වසරේ 86 වෙනි දවස කවදාද? එතකොට පුතේ 86 මම 7ෙන් බෙදුවා. 7ෙන් බෙදුවට පස්සේ 12ක් ආව. හැබැයි අපිට මේ ඉතිරි සංඛ්‍යාව තමයි වැදගත් වෙන්නේ. මෙන්න එහෙනම් දෙකක් ඉතිරි නිසා අපි දන්නවා 86 වෙනි දවස. 86 වෙනි දවස සිකුරාදා දවසක්. 86 වෙනි දවස සිකුරාදා දවසක්. ඉතින් ඔබට පුළුවන් මේක දින දර්ශනයක් ආශ්‍රයෙන්ුත් ඔබට හොයාගන්න පුළුවන්. 20යි 26 ජනවාරි 1 වෙනිදා කවද්ද? එතන ඉඳලා අපි මාස ටික බැලුවම් 86 වෙනි දවස කවද්ද කියලා ආදරණීය දරුවන්ට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ දෙවෙනි ප්‍රශ්නය. ඒ ආකාරයෙන්ම හදලා තියෙන ප්‍රශ්නයක් නිසා අපි බලමු ඒකත් කොහොමද අපි විසඳන්නේ කියලා. ඉතින් 20යි 26 ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් නම් මැයි 31 වන දිනය අයත් වන දවස. මැයි 31 වන. එතකොට මැයි 31 වන දිනය අයත් වන දවස ආන්නේ. හැබැයි අපිට කලින් ප්‍රශ්නේ දීලා තිබුණේ පුතේ 86 වෙනි දවස. නමුත් දැන් මැයි 31 වන දවස කවද්ද කියලා අහන්නේ. ඉතින් අපිට පුළුවන් වෙන්නට ඕනේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් සහ මැයි දිනයන් වල මේ දින ගණන් ටික එකතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. එසේ එකතු කරගත්තොත් තමයි මේ පිළිතුර හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මැයි 31 වෙනි දිනට දින කීයක් තියෙනවද කියලා මුලින්ම බලන්න ඕන. ඉතින් අපි එකක් 20යි 26 වසර 20යි 26 වසර අපි දන්නවා මේක සාමාන්‍ය අවුරුද්දක්. මොකද අපිට සාමාන්‍ය අවුරුද්දක් අධික අවුරුද්දක් හොයාගන්න පුළුවන් පුතේ අදාළ වර්ෂයේ අග ඉලක්කම් දෙක. මේ අග ඉලක්කම් දෙක 4ෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්. නැත්නම් පුතේ ඒක ඉතිරි වෙනවා නම් 4ෙන් බෙදලා ඉතිරි වෙනවා නම් ඒක සාමාන්‍ය අවුරුද්දක් විදිහට ගන්න පුළුවන්. ඉතින් 20යි 26 වසර සාමාන්‍ය අවුරුද්දක්. අපි බලමු මේ අවුරුද්දේ මේ දින ගණන් ටික එකතු කරලා බලමු. ඉතින් ජනවාරි අවසන් වෙන්නේ 31න්. එතකොට පෙබරවාරි 28න්
මාර්තු 31න් අප්‍රේල් 30 සහ මැයි වලට 31ක් තියෙනවා. දැන් බලමු අපි මේ ටික එකතු කරලා කීයද කියලා. අපෙන් අහන්නේ මැයි 31 වෙනිදා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මේ ටික විතර 8යි 1යි 9යි 9යි 1යි 10යි 10යි 1යි 11න් 1 එකක් ඉතිරි 3යි 1යි 4යි 4යි 2යි 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි 12යි 3යි 15යි. මෙන්න එතකොට මේ 151 වන දවසයි අපි හොයාගන්න ඕන. දැන් එහෙනම් පුතේ 151 අපි 7න් බෙදනවා. 15ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි 15න් 14ක් අඩු කරාට පස්සේදී 1යි මේකේ ඉලක්කමක් ගෙනාව 11ට 7 ඒවා තියෙන්නේ 1යි 7වරක් 1 7යි 11න් අපි 7ක් අඩු කරාට පස්සේ 4යි. ඉතින් අපිට නැවත ලියන්න අවශ්‍ය නැහැ 20යි 26 ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා. ඒ නිසා මේ සතියකට අයත් දින ටික අපි ලියාගත්තා. එතකොට බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා ලෙස. ඉතින් 4 වෙනි ඉතිරි වුණා 151 7න් බෙදුවාම 4ක් ඉතිරි වුණා. අපි දන්නවා එහෙනම් මෙන්න 4 වෙනිදා නැත්තම් මේ 151 වෙනි දිනය තමයි ඉරිදා දිනය. 151 වෙනි දිනය ඉරිදා පුතේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඕනෑම දවසක් හොයාගන්න පුළුවන් අදාළ වර්ෂයේ. අපිට අවශ්‍ය වෙන්නේ දිනය කවද්ද? අපිට ඒක හොයාගන්න පුළුවන්. මොකද මාස වලින් දුන්නත් ඒ ටික මේ විදිහට හොයාගෙන අපිට හොයාගන්න ඉතාමත් පහසුයි. ඉතින් තුන්වෙනි ප්‍රශ්නය ඔබට හදන්න ඉඩ තියෙනවා 20යි 25 ජනවාරි 1 වෙනිදා බදාදා දවසක් නම් එම වසරේ 91 වෙනි දවස කවදාද කියලා ආදරණීය දුවේ පුතේ ඔබ ඒ ප්‍රශ්නයට පිළිතුර හදලා කමෙන්ට්ස් එකක් යොමු කරන්න. ඔබට මේ අදාළ දින සම්බන්ධ ප්‍රශ්නය ඔබට අවබෝධයක් වුණා නම් මේ තුන්වෙනි ප්‍රශ්නය හදලා අපිට කමෙන්ට්ස් එකක් දාන්න. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.